ඉතින් ඔයාගේ YouTube වීඩියෝ එකට කොපිරයිට් අදුනද? එන්න අපි අද කතා කරමු කොහොමද YouTube වීඩියෝ එකෙන් කොපිරයිට් අයින් කරන්නේ. ඒ වගේම කොහොමද කොපිරයිට් වැදුණු සින්දුවක් තියෙනවා නම් ඒක කොපිරයිට් වදින්න නැති විදිහට හදාගන්නේ. එන්න අපි අද කතා කරමු. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් subscribe කරලා නැත්නම් subscribe එකකුත් දාගෙන යන්න. හරි අපි මුලින්ම කරන්න යන්නේ කොහොමද කොපිරයිට් වදින්න නැති මියුසික් හොයාගන්න කියලා. ඒකට ඔයා කරන්න ඕන මුලින්ම ඔයාගේ YouTube එකට ඕපන් කරගන්න එක. මම මෙන්න මේ විදිහට මගේ YouTube එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ account එක තියෙන තැනට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ මෙන්න මෙතන තියෙන මේ රූපේ තියෙන්නේ ඕක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනින් දෙන්නවා ඔයාගේ account එකේ රූපේ. ඒ කියන්නේ ඔයාගේ ටික් එක ඔයා ඒ ක්ලික් කරාම මෙන්න මේ විදිහට ටිකක් ලෝඩ් වෙලා 1 2 3 4 වෙනියට ඔයාට ඔප්ෂන් එකක් තියෙනවා YouTube Studio කියලා. ඔයා මේකට යන්න ඕනේ. මතක තියාගන්න ඔයා මේකට යද්දී ඔයාගේ YouTube channel එක තියෙන එහෙම ඕනෙත් නෑ අවුලක් නෑ. ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඒකින්ද ඔයා කැමති Gmail එකකින් ලොග් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට එතන ලෝඩ් වෙනවා. හරි ඊට පස්සේ දැන් ඔයාට පේන නැති මම කලින් දාපු වීඩියෝ මෙතන තියෙනවා. ගණන් ගන්න එපා ඒක ගැන. ඔයා කරන්න ඕනේ මෙතන නෙමෙයි මෙතන අන්තිමට මේ පේලියේ අන්තිමටම තියෙනවා audio library කියලා එකක්. මේ තියෙන්නේ මේ audio library කියන එක ඔයා ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට music sound effects sound වගේ ගොඩක් දේවල් පේන්න තියෙනවා. මේ sound effect මේ sound නම් මොනවත් නැහැ. මෙතන ඔයාට music ටිකක් හොයාගන්න පුළුවන්. මෙන්න මෙතන යටට ගියාම ඔයාට මෙතන ගාන වෙනස් කරන්න පුළුවන් 30 50 100. ඒ කියන්නේ මේ මෙතන මේ page එකේ තියෙන අපිට එකපාරට පෙන්වන මියුසික් ගාන තමයි මෙතනින් වෙනස් වෙන්නේ. දැන් ඔයා 100ක් දැම්මොත් එතන අපිට 100ක් වෙනවා. දැන් මම 100 දාලා පෙන්වනවා. ඔයාට අඩු ගානින් ඉඳලා පොඩ්ඩක් වැඩි ගානට දැම්මොත් ටික පොඩ්ඩක් ලෙග් වෙයි. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන 100 පෙන්වනවා. මෙන්න මෙතන දැන් 1000 ගානක් තියෙනවා. දැන් මම එහා පැත්තේ page එකට ගිහිල්ලා පෙන්වනවා. එතන අපිට page ගානක් පෙන්වනවා. දැන් ඔයාට ඉතුරු page එකේ 300ක් පේනවා. දැන් මම sound effect වලට ගියොත් ඒකම තමයි 30 වෙනස් කරන්න පුළුවන්. මේක නෑ හැබැයි 600යි තියෙන්නේ. අපිට පුළුවන් මෙතන 100 දාන්න. මම 100 දාලා පෙන්වන්න. හරි දැන් යටටම ගිහිල්ලා මෙන්න මෙතන බැලුවොත් පොඩ්ඩක් ඔයාට ඊළඟ page එකට ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් music ටික. හරි දැන් මම ඔයාලට sound effect එක play කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපේ water කියන එක පෙන්වනවා. මෙන්න මෙතනින් ඔයාට download කෙනෙක් ක්ලික් කරන්න පුළුවන්. නැත්නම් මෙතන download audio track කියන එකේ ක්ලික් කරලා ඔයාට download කරගන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන YouTube icon එක ක්ලික් කරලා ඔයාට බෑ මේ ඔයා අනිවාර්යෙන් මොනිටයිස් කරන්න ඕන එකට. ඔයාට මොනිටයිස් කරොත් විතරයි මේ ඒක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඔයාලා දැකලා තියෙනවද YouTube සමහර වීඩියෝ වල අර යටින් තියෙන්නේ මියුසික්ස් කියලා. හැම එතන අපි ඇඩ් කරපු මියුසික් ඔක්කොම පෙන්වන්නේ. ඒ තියෙන්නේ අපි මොනිටයිස් කරන්න අනිවාර්යෙන්. මොනිටයිස් කරේ නැත්නම් අපිට ඩවුන්ලෝඩ් කරලා යූස් කරන්න පුළුවන්. අපිට ඩවුන්ලෝඩ් කරලා ඇඩ් කරන්න පුළුවන්. ඒක අවුලන්නේ අපිට කෙලිම YouTube එකෙන්ම ඇඩ් කරන්න පුළුවන් වෙන්නේ මොනිටයිස් කරොත් විතරයි. තව දෙයක් කියන්න තියෙනවා මේ තියෙන එක මියුසික් එකටවත් කොපිරයිට් වදින්නේ නැහැ. මට නම් වැදිලත් නැහැ. ඔයාලා යූස් කරලා බලන්න. හරි. ඒක ඉවරයි එහෙනම්. හරි. දැන් අපි යමු ඊළඟ ඔප්ෂන් එකට. ඒ කියන්නේ අපි දැන් කරන්න ඕනේ දැන් අපේ දැන් තියෙනවනේ කොපිරයිට් වදින සින්දු. ඒක අපි කොපිරයිට් වදින්න නැති විදිහට හදාගන්න නම් ඔයාට
වීඩියෝ එඩිට් එකක් ඕන වෙනවා. ඔය අනිවාර්ය වීඩියෝ එඩිට් කරනෝනේ. මම දැන් මේක එක්සැම්පල් එකක් විදිහට මම එඩිට් කරන්නේ CapCut Premiere Pro එකයි. මම දැන් CapCut කියන එකෙන් import කියන එකෙන් අපේ song එක import කරගන්නවා. ඔයාට මේක ඕන වීඩියෝ එඩිට් එකකින් පුළුවන්. මම use කරන්නේ CapCut ඉඳලා මම CapCut එකෙන් පෙන්නනවා. එතන music tab එකට ගිහලා මම මෙන්න මේ music එක මෙතනට add කරගන්න තමයි හදන්නේ. මේක මම මෙන්න මේ විදිහට open කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ music එක add වෙන වලට පේනවා ඇති. ඊට පස්සේ ආ කරන්න ඕනේ CapCut එකේ නම් මේ මොකද drag and drop කරන්න ඕනේ. අනිත් සමහර වීඩියෝ එඩිටර් වල එහෙම ඕනේ නැහැ. edit ඒ කියන්නේ drag and drop කරන්න තියෙනවා නම් එහෙම drop කරගන්න ඕනේ. හරි. දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ දකුණු පැත්තේ අයින. දකුණු පැත්තේ අයිනේ ඔයාලට පේන ඇති අපේ දැන් volume fade in fade out එක එහෙම තියෙනවා. එතන ඉව voice change කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ අපිට පොඩ්ඩක් load වෙනවා. voice filters තියෙනවා, voice characters තියෙනවා, speed to songs කියන එක තියෙනවා. අපිට මේ song කියන එක දාන්න හරි දැන් ඔයාලට පේනනේ. දැන් හොඳට මතක තියාගන්න ඔය sound එක දැන් අපි එකක් add කරලා බලනවා. මෙතන ඔයාලට pro එකක් තියෙනවා, free එකක් තියෙනවා. pro ඒවා use කරනවා pro එකක් use කරන pro CapCut ගන්න ඕනේ නැත්නම් ගෙවන්න ඕනේ. හරි දැන් මෙතන ඔයා show characters කියන එකෙන් voice characters කියන එකේ character කෙනෙක් ඔයා තෝරගන්න ඕනේ. character කෙනෙක් තෝරගෙන ඒ කියන්නේ වැඩි වීඩියෝ එකට song එකට හානියක් නොවන විදිහේ character කෙනෙක් තෝරගෙන voice filter එකකුත් දාන්න. එතකොට YouTube එකට වැඩි හොයාගන්න බෑ මේක original song එකක්ද? ඒ කියන්නේ YouTube එකේ හොයන්නේ අපේ කාගේ හරි song එකක් copy කරලාද කියන එකනේ. දැන් මෙහෙම filters characters එහෙම add කරපු song එකක් නැත්නම් CapCut එක නෙමෙයි මේ sorry YouTube එකට copyright detect කරගන්න බෑ. ඒක හින්දා ඔයා මෙන්න මෙතන filter එකකුයි character කෙනෙකුයි add කරන්න. හරි ඔයාලට අද වීඩියෝ ගැන මොකද හිතුනේ? අන්න ඒක පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම like කරලා share කරලා sub එකක් දෙන්න. අද වීඩියෝ එක හොඳයි නම් කට්ටියට share කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.